පහන්දි කිචන් එකට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. අද මම ඔයාලට කියා දෙන්නේ මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් හදන විදිය. අරන් තියෙන ටික බලන්නකෝ. මුලින්ම මම හීනියට කපාගත්තු මඤ්ඤොක්ක කොළ ටික, තිබ්බඩු ගෙඩි ස්වල්පයක්, රටලුණු ස්වල්පයක්, කොච්චි කරල් කිහිපයක්, ගාගත්තු පොල් ටිකක් මම අරගෙන තියෙනවා. දැන් ඉතින් යාළුවනේ හොඳින් කොටා ගන්නයි තියෙන්නේ. බලන්න කවුද මඤ්ඤොක්ක කොළ ටික කොටන්නේ කියලා. අනේ මගේ චූටි පුතා. එයා ඉතින් ආසාවට කොටන්න ඉල්ලගෙන මට දෙන්නේ නැහැ කොටන්න. මුලින්ම තිබ්බඩු ගෙඩි ටික දාගෙන හොඳින් කොටා ගන්න. ඉන්පස්සෙ රටලුණු කොච්චි කරල් කිහිපයක් දාගෙන කොටා ගන්න. දැන් ඉතින් මඤ්ඤොක්ක කොළ ටික එකතු කරගෙන හොඳින් කොටා ගන්නකෝ. අපි කොටාගෙන බලමු. ඔන්න මං කොටාගෙන ඉවරයි. බලන්නකෝ තියෙන විදිහ. දැන් ඉතින් යාළුවනේ මඤ්ඤොක්ක කොළ වලට ඇති ප්‍රමාණයට පොල් එකතු කරගන්න. මම ඉතින් පොල් එකතු කරගත්තා. දැන් ඉතින් පොල් ටික එකතු කරගත්තට පස්සේ ආයෙත් කොටා ගන්නකෝ. හොඳින් කොටාගෙන ඉවරුණාට පස්සේ අපි බලමුකෝ. මම මේ මඤ්ඤොක්ක කොළ ටික හීනියට කපාගෙන කොටන්න ගත්තේ ඉක්මනින් කොටා ගන්න පුළුවන් නිසා. ඔයාලා කැමති විදිහට කරන්නකෝ. ඔන්න දැන් යාළුවනේ මම නම් මඤ්ඤොක්ක කොළ ටික කොටාගෙන ඉවරයි. දැන් ඉතින් අපිට මඤ්ඤොක්ක කොළ ටික හොඳින් මලව ගන්න තමයි තියෙන්නේ. මං ඉතින් කොටාගත්තු මඤ්ඤොක්ක කොළ ටික ඇතලියකට දාගත්තා. දැන් ඉතින් ලිපේ තියාගෙන ඇති පදමට ලුණු ස්වල්පයක් වතුර ටිකක් දාගන්න තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ මම වතුර පොඩ්ඩක් එකතු කරගන්නවා. ගොඩක් ඕනේ නෑ, පොඩ්ඩක් එකතු කරගන්න. තැම්බෙන්න තිබුණාම ඇති. දැන් ඉතින් ලිප අඩු ගින්දරේ තියාගෙන කොළ ටික මලව ගන්නකෝ. දැන් නම් යාළුවනේ මඤ්ඤොක්ක කොළ ටික තැම්බීගෙන එන්නේ. දැන් නම් හරිම සුවඳයි. යාළුවනේ මං ඉස්සෙල්ලා ලුණු එකතු කරගත්තා. ඔයාලට පෙන්වන්න බැරි වුණා. ඒ නිසා මං නැවතත් ලුණු පොඩ්ඩක් එකතු කරගත්තා. දැන් ඉතින් හොඳට කූරු ගා ගන්නකෝ. යාළුවනේ මඤ්ඤොක්ක කොළ ටික හොඳ ගානට මැලවිලා තියෙන්නේ. දැන් ඉතින් වෙන භාජනයකට අපි ඒ ටික අයින් කරගමු. ඔන්න මං වෙන භාජනයකට මඤ්ඤොක්ක කොළ ටික දාගෙන තියෙනවා. දැන් ඉතින් බලමුකෝ අපි ඊළඟට මොකද කරන්න කියලා. මම නම් යාළුවනේ දැන් ඉතින් ආයෙත් හට්ටිය ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ නැවතත් කොච්චි කරල් කිහිපයක්, රටලුණු ස්වල්පයක් මං එකතු කරගන්නවා. දැන් ඉතින් හොඳින් බැදෙන්න ඉඩ හරින්න තමයි තියෙන්නේ. තෙල් දාගන්න අවශ්‍යම නැහැ. තෙල් දාගන්නේ නැතුව අපිට කන්න පුළුවන්. ගොඩාක් රසවත් හින්දා තමයි මං තෙල් ටිකක් එකතු කරගන්නේ. එතකොට මඤ්ඤොක්ක කොළ එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. බලන්නකො තෙල් දාලා හදලා
දැන් ඉතින් යාළුවනේ මඤ්ඤොක්ක කොළ ටික අපි එකතු කරගමු. ඔන්න බලන්නකො දාගත්තට පස්සේ දැන් ඉතින් ආයෙත් කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න මගේ යාළුවනේ දැන් නම් මඤ්ඤොක්ක කොළ එක හදලා ඉවරයි මම. ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ. ඔයාලට තව හාල් මැස්සෝ එහෙම මඤ්ඤොක්ක කොළ මැල්ලමට එකතු කරගන්න පුළුවන්. එතකොට හරිම රසයි. ඔයාලත් හදන විදිය මට පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. එක එක අය එක එක විදියට හදනවා. ඔයාලත් මගේ පහන්දි කිචන් channel එකේ වීඩියෝ බලනවා ඇති කියලා මං හිතනවා. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ වීඩියෝ බලනවා නම් මගේ වීඩියෝ වලට ආසයි නම් මම කියන්නේ මට උදව්වක් වශයෙන් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරලා bell icon එකත් click කරලා තියාගන්න. අදට මම ගිහින් එන්නම් යාළුවනේ. තවත් දවසක එන්න බලාපොරොත්තු වෙන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.